ඉස්සරහට එන්නේ අමුතුම ලෝකයක්. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයෙන් බේරෙන්න සිතිවිල්ලක්වත් පහල කරන්න පුළුවන් මේ යුගයේ විතරයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කල්පයක් කියන්නේ කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක අවුරුදු වලින් කියන්න බෑ. ස්වාමීනි උපමාවක් ගත්තොත් යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් තියෙනවා නගරයක්. ඒකේ තනිකර අබ පුරවලා තියෙනවා. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක්. කිලෝමීටර් 10යි 10යි 10ක දිග උස පළල තියෙනවා. අවුරුදු 100කට එක අබෑටයක් අයින් කරනවා. ඒ අබ පෙට්ටිය අබ ඉවරුණත් කල්පේ ඉවර වෙන්නේ නැහැ. එච්චර කල්පේ කියන එක දිගයි. මේ මහා භද්‍ර කල්පය කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තමයි කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදවරු 5 පහළ වෙන්නේ මේ කල්පයේ කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ. මේ කල්පයේම බුදවරු නැතුව කොටස් 4ක් තව තියෙනවා. මේ කල්පයේම ඉරවල් 7ක් පායන් ඊට පස්සේ මේක සුළුපටු සංසාරයක් නෙවෙයි. එක කල්පයක අපි ඉපදෙන ආත්ම භාවවල ඇටකටු දිරන්නේ නැතුව ඉතුරු වුණොත් රජගහ නුවර තියෙන විශාලම පර්වතය තමයි වේපුල්ල පර්වතය. වේපුල්ල පර්වතයේ තරම් ඇටකටු එකතු වෙනවා කියලා. අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අපි කොච්චර කල්ප ඉපදිලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟ පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙන තැන දක්වා කිලෝමීටර 1000 ගානක්. ඒ ගඟේ පළල සමහර තැන්වල කිලෝමීටර 10ට වැඩිය තියෙනවා. ගඟේ පළල දිග කිලෝමීටර 1000 ගානක්. ඒ පටන් ගන්න තැන ඉඳලා අවසාන තැන දක්වා වැලි කැට ගණන් කළත් අපි උපන් ආත්ම භාවවල කල්ප ගාන ගණන් කරන්න බෑ. අවුරුදු ගාන නෙමෙයි කල්ප ගාන.